අද යමු මාත් එක්ක අවුරුදු උත්සවයක් ඇනවුස් කරන්න. මේ වීඩියෝ එකෙන් මම කොහොමද අලුත් අවුරුදු උත්සවයක් කරන්නේ, ඒ වගේම අවුරුදු උත්සවයක් ඇනවුස් කරන පිළිවෙල මොකක්ද කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම ඉගෙන ගන්න සලස්වනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරන ගමන් පිළිගන්නවා මගේ YouTube channel එකට. වාසනා මුට්ටිය තරගය අවසන් වෙනවා විදියට. එතක වාසනා මුට්ටිය තරගය අවසන් වුණාට ඔය පොඩ්ඩු ටික එන්න මේ පැත්තට. මේ පැත්තේ තමයි හොඳම එක වෙන්නේ. අපිටත් ඇහැ තියෙනවා කට්ටිය. අපිටත් ඇහැ තියෙනවා. මේ පැත්තට එන්න. අලියට ඇහැ තියන්න එන්න. අලියට තමයි ඇහැ තියන්න ඕනේ අපිට නෙවෙයි. මම මේ අවුරුදු උත්සවය කරේ කොහොමද කියලා බලමු. ඊට කලින් අපි බලමු හරියටම අවුරුදු උත්සවයක් ඇනවුස් කරන පිළිවෙල මොකද්ද, කොහොමද ඒක කරන්නේ කියලා. අවුරුදු උත්සවයක් කරනවා කියන එක එහෙම කාටවත් උගන්වන්න බෑ, ලියලා දෙන්න බෑ. හැබැයි අවුරුදු උත්සවයක් කරන පිළිවෙල නැත්තම් වෙන්න ඕනේ මෙහෙමයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ කියන තමයි මේ විදිහට එන්නේ. මම මේ වීඩියෝ එකේ දැම්මා. මම කලින් මගේ channel එකේ දාලා තියෙන අවුරුදු උත්සවයක් ගැන වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසාම තමයි මම හිතුවේ තව සවිස්තරාත්මක වීඩියෝ එකක්, තව විස්තර ඇතුව වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි, මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රධාන ටිකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම අවුරුදු උත්සවයක් කරන්න කලින් අපිට මේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ විදිහට තමයි අවුරුදු උත්සවයක් වෙන්න ඕනේ, මේ විදිහට තමයි අවුරුදු උත්සවයක් ඇනවුස් කරන්න කියලා අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ අයිඩියා එක ගන්න මේ වීඩියෝ එක බලුවත් හරි, මගේ කලින් වීඩියෝ එක බලුවත් හරි, මගේ නැත්තම් තව මේ එනවුසර්ස්ලා ඉන්නවනේ. ඒ කට්ටියගේ මම දැක්ක YouTube එකේ චිසංගගමගේ. එතකොට තව හොඳ එනවුසර්ස් වගේ මේ YouTube live තියෙනවා මේ අවුරුදු උත්සව වල. ඒ කියන්නේ තව ආයතනත් එක්ක කරපු ඒ ආයතනයෙන් live දුන්න වීඩියෝස් තියෙනවා. ඒවත් මම description එකේ දාලා තියෙනවා. ඒ දේවලුත් බලලා අයිඩියා එක ගන්න. මේ විදිහට තමයි ඉස්සෙල්ලාම අලුත් අවුරුදු උත්සවයක් කරන්න කියලා. හරි. ඊට පස්සේ ප්‍රධාන කාරණාව තමයි අපි හැම වෙලේම අලුත් අවුරුදු උත්සවේ පේන දේ තමයි කියන්නේ. පේන දේ තමයි announce කරන්නේ. හරිද? පේන දේ කියන්නේ තරග වෙන විදිහ, මේක සංවිධානය, කට්ටිය එන විදිහ, කට්ටිය මේකත් එක්ක engage වෙන විදිහ, මේ දේවල් තමයි අපි පේන දේ විදිහට අපි හඳුන්වන්නේ. ඊට පස්සේ කතා කරන භාෂාවෙන්, කියන්නේ අපි announce කරන කතා කරන භාෂාවෙන්. උදාහරණයක් විදිහට මේ පැමිණෙනවා, ඒ වගේ වචන ගන්නෙ නෑ. පැමිණෙන්න නෙමෙයි, එන්න. විල්ල සම්බන්ධ වෙන, ඇවිල්ලා එකතු වෙන්න. සහභාගී වෙන්න. ඒ වගේ normal වචන වලක් නෑ. අර වගේ ලිඛිත භාෂාවේ වචන ගොඩක් පාවිච්චි කරන්න එපා කියලා මම කියන්නේ. හරි. ඊළඟ කාරණා කිහිපෙට එනකොට පළවෙනි දේ තමයි අර ටික ප්‍රධානයි. ඒ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගන්න. කොහොම මතක තියාගන්න? අපි ඇජෙන්ඩා එකක් අනුව යන්නේ ඕන ඉවෙන්ට් එකක්. ඒ වගේම අවුරුදු උත්සවයටත් ඇජෙන්ඩා එකක් තියෙනවානේ. ඇජෙන්ඩා එකේ විදිහට තමයි යන්න ඕනේ. එතකොට මේ ඇජෙන්ඩා එකේ විදිහට යද්දි මුල් ටික තියෙන්නේ ස්ටාර්ට් එක, පිළිගැනීමේ කතාව, පොල්තල් පහන් දැල්වීම, ආගමසී කිරීම. ඒවා normally යන්න ඕනේ. ඒවා නිකන් ටට්ටුක් ගාලා යන්න ඕනේ. හරිද? එතකොට මේ ස්ටාර්ට් එකට වගේ ලස්සන වදනක් දැම්මම බලන්න. ඊට පස්සේ එන්නේ තරඟනේ. අර ටිකෙන් පස්සේ තරඟවලදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ පැවැත්වෙන තරඟේ මොකක්ද කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අපි දැන් සූදානම් වෙන්නේ වගේ වචන අවුලක් නෑ. අපි දැන් සූදානම් වෙන්නේ මඩිස්කෑමේ තරගය ආරම්භ කරන්න. ඊට පස්සේ එහෙම දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තරගයේදී තරග ටික කරද්දී මුලින්ම තරග පැවැත්වෙන්නේ මොකක්ද කියලා මේවා ලස්සන කරලා කියන එක ඔයාගේ තියෙන වගකීම. හරිද? ඔයාලා ලස්සන වචන දාලා එතකොට තව දේවල් එකතු කරලා මේවා ලස්සන කියනවා. මම කියන්නේ වෙන්න ඕනේ පිළිවෙල. එහෙම කරොත් තමයි අර වෙන්න ඕනේ පිළිවෙල කියලා මම කරපු විදිහ දාලා තියෙනවානේ. එතකොට ඔයාලට ඒකෙන් දෙකම අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මුලින්ම පැවැත්වෙන තරග කිව්වා. ඊට පස්සේ දැන් තරගෙට සහභාගී වෙන්න කියලා බොහොම ලස්සනට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මෙහෙම. කියන්නේ ඔන්න අද දවසේ අපේ අරමුණ වෙන්නේ හැම කෙනෙක්ටම තෑග්ගක් දීලා ගෙදර යවන්නේ. ඉතින් තෑග්ග ගන්න නම් ඔහොම නිකන් බලාගෙන ඉඳලා හරියන්නේ. එන්න මේ පැත්තට ඇවිල්ලා තරඟ වලට සම්බන්ධ වෙන්න සහභාගී වෙන්න. අන්න ඒ වගේ දේවල් කියලා අර ඒ වගේ ඒකම නෙමෙයි. තව දේවල් කියලා එන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් තරඟ වෙන විදිහට. කියන්න පුළුවන් මේ ටික අනිවාර්යයි. හරි, තරඟ වෙන විදිහ කියන්න ඕනේ. ඉස්සලාම තරඟ කිව්වා, තරඟෙට එන්න කියලා කිව්වා. තරඟෙට කට්ටිය ආවට පස්සේ තරඟේ වෙන විදිහ. නීති රීති ටික. ඒ ටික අපි එනවුසර්ගේ වගකීමක් කියන්න ඕනේ. ඊට පස්සේ තරඟ පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ තරඟ පටන් ගන්නෙ අර
කවුන්ට් එක දීලා ලෑස්තිද කියලා සංවිධායක මණ්ඩලය ලෑස්තිද කියලා ඒ දේවල් ටික කරලා තරග පටන් ගන්න ඕනෙත් අපිම තමයි. ඊට පස්සේ පේන දේ කියන්නේ තරගේ පටන් අරගෙන යද්දී අර කමෙන්ටරි වගේ තරග වෙන දේ ආවනිස් කනවද මොකද රක් වෙනවද අනේ දේවල් කිව්වා. ඊට පස්සේ අර තරග නැති වෙලාවට තරගය සංවිධානය වෙන්න පොඩ්ඩක් වෙලා තියෙද්දි මේ සංවිධානය ගැන කියනවා. එතකොට මේ එකමුතු බව ගැන කියනවා. මේ ලස්සන පරිසරය හරි ගමක නම් ගමේ වැදගත්කම අන්න ඒ දේවල් ඔයාගේ ඒ කියන අමතර දේවල් කියන්න පුළුවන් ඒ වෙලාවේදී. මම ඔය කිව්වේ බොහොම පැහැදිලිව මේ අවුරුදු 20ක් කරන්නේ කොහොමද මේ ටිකයි අර මම කරන ඒවායි බලලා ඉගෙන ගන්න කොහොමද මේක කරන්න කියලා. එදා දවසේම තරඟ ටික ගියා. ඉතින් තරඟ ටික මම එනවුස් කරා බොහොම ලස්සනට. මේ තරඟවල වීඩියෝස් නැතුව ඇති. මම එනවුස් කරන වීඩියෝස් විතරයි සමහර තැන්වල තියෙන්නේ. තරඟවල වීඩියෝස් තිබ්බොත් මම එකක් දෙකක් දාන්නම්. ඉතින් ගොඩක් දිග් කරන්නේ නැහැ මම වීඩියෝ එක. මම එනවුස් කරන ඒවා ටිකක් දාලා වීඩියෝ එක ඉවර කරනවා. මොකද වීඩියෝ එක දිග වැඩි වුණොත් ඔයාලට එපා වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද එනවුස් කරේ කියලා මම. අනිවාර්යයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ විදිහේ අපිට දායකත්වයේ සපයපු හැමදෙනාම. ඉතින් ඔයාලට ගෙදරට ඕනේ බඩු, එතකොට ඉලෙක්ට්‍රික් භාණ්ඩ ඒ සියලුම දේ ගන්න පුළුවන් UK Enterprises. ඉතින් හොඳම තැනින් ගන්න යන්න UK Enterprises ආයතනයට. මෙතන කාලා ඉස්සරහ දුවන් එන්නේ. වතුර කියන එක. ඔව් දැන් මේ අහගන්න තරඟ නීති රීති තරඟය කොහොමද වෙන්නේ කියලා අහගෙන ඉන්නේ කය ගන්නෑ. කය ගන්න කට්ටිය අයින් වෙන්න බණිස් දෙන්නේ නැහැ අපි. හරි. දැන් දුවගෙන ඇවිල්ලා බණිස් එක්ක කාලා අන්න අතන්ට දුවගෙන යන්න දෙන්නේ. පේනවද? අර ලණුවක් අල්ලන් ඉන්නේ. ආවා බණිස් එක්ක ආවා. අර ලණුව ගාවට දුවන් ගියා. හරිනේ? අර මම වීඩියෝ එකේ මුලදී කිව්ව දේවල් වලට අදාළව මම එනවුස් කරපු විදිහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. තරඟ පටන් ගද්දී තරඟය අද්දික් කොහොමද විස්තර කියන්නේ ඒත් එක්කම තරඟ නැති වෙලාවදී අනුග්‍රහකයෝ ගැන මතක් කරන ඒවා අනේ හැමදේම බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඔයාලා දකින්න ඇති කොහොමද මම එනවුස් කරේ කියලා කලින් ක්ලිප් එකේදීත් අපි ඉස්සරහට බලමු කොහොමද එදා වැඩේ වුනේ. අපි මෙහෙන් දෙහිගෙඩියයි හැන්දයි දීලා තියෙනවා. අර හෙටත් හැන්දි දීලා තියෙනවා. දෙහිගෙඩිය මෙයාලට දුන්නාම මෙයාලා අරන් යන්න ඕනේ අරහෙට. අරහෙට යන ගමනේදී එකපාරක් වැටුනොත් නැවතිලා ඒක ආයෙ තියාගන්න පුළුවන්. ආයෙ යන ගමනේ ඒක අතෙන් අරගෙන එහෙම බෑ. නැවතෙන්න ඕනේ වැටුන ගමන්ම නැවිලා ඊට පස්සේ ආයෙ තියාගෙන අර පැත්තට යන්න ඕනේ. එකපාරක් වැටුනොත් ගන්න පුළුවන්. දෙපාරක් වැටුනොත් අයින් වෙන්න. හරිද? ඊට පස්සේ අර පැත්තට ගිහිල්ලා අරේක හැන්ද තියන්න ඕනේ දෙහිගෙඩිය අතේ. ඊට පස්සේ එයා එන්න ඕනේ මෙහෙට දෙහිගෙඩිය අරන්. මම හිතන්නේ කොල්ලොන්ට පැහැදිලිද? හරි. කෙල්ලොන්ටත් මං හිතන්නේ පැහැදිලි. අපි දෙපාර තුන් පාර කිව්වා. අපි ඉක්මනට තරග පටන් ගමු. ඉතින් එදා තරඟ විතරක් නෙවෙයි බොහොම ලස්සන නැටුම් එහෙමත් තිබ්බා. තරඟ ගොඩාක් තිබ්බා. ඉතින් එදා දවස බොහොම ලස්සනට අපි ගත කරා. මේ වීඩියෝ එකෙන් මම වැඩිපුර අවධානය යොමු කරේ කොහොමද අලුත් අවුරුදු උත්සවයක් කරන පිළිවෙල කියන එක පෙන්වන්න. ඒත් එක්කම එක්සැම්පල් එකක් විදිහට තමයි මම අර එනවුස් කරපු ටිකක් එහෙම දැම්මේ. මේ අවුරුදු උත්සව කරපු විදිහ මම දැම්මේ. ඉතින් මම හිතුවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ජය වේවා ගිහින් එන්න.